උඹලම හම්පෙනකම්ම හිටියේ බං. මට මුකුත් කරගන්න බැරි වෙඩින් එකසේ. වරින් පොඩ්ඩක් කියන්න. වරින්. වරින්. බෑ. බොන්න නම් කතා කරන්න එපා. අර උඹේ කෑල්ලේ මල්ලි අරේ බීලා හබරය එකයි. මට වගකීම බාර දුන්නේ ගෙදරට ගිහින් ඇරලවන්න කියලා. බොන්න කතා කරන්න එපා. අඬෝ මේ ඉන්දියාන පොඩ්ඩක් බලපන් ඈ. දැන් බොන උනා මගේ මල්ලි කියන්නේ බං. පොඩ්ඩක් ටැක් තමයි. ඒ වුණාට උඹලා පොඩ්ඩක් මුගේ නත බලපන්. හරි? හරි බය වෙන්න එපා. අපි ඔය ගාන්ට වෙලාවට ගෙදරට ගිහින් දානවා. ඔව් වෙරි හින්දෝලා දෙහිගිරිය පුකේ ඔබලා හරි. අපි උඹ ගෙදරට ගිහින් දානවා. ඒක නෙමෙයි. ඇයි ගේ මං අපි මෙතන එක්කන් ආවේ. එක්කන් ආවි කියන්නේ මේකයි මට තියෙන අවුල. ඒකේ ලස්සන හුරු ගුටි අවංක කෙල්ලෙක් නේ උඹලා දන්නවනේ. මට අද හනිමුන් එක කියලා. ඒකිට මුකුත් කරන්න හිතෙන්නේ නැහැ නේ බං. ඒකනේ කියන්නේ මම කිව්වේ මෙතන මොකක් හරි පොඩි අවුලක් තියෙනවා කියලා. මු කිව්වනේ. යකෝ පොඩි කාලේ ඉඳන් උඹ අවශ්‍ය කරලා අපි දන්නේ නැහැ නේ මෙහෙම සීන් එකක් තියෙනවා කියලා. කලින් කිව්වනම් ඔහොම සීන් එකක් ගැන. උඹට සිංහල වෙදකමක් කරලා හරි. කෙලින් කරගන්න තිබ්බා. අනිවාර්යෙන්ම තිබ්බා. මගේ කෙලින් වෙන්නේ නැති මගුලක් ගැන නෙමෙයි ඔය කියන්නේ. මට ඒකිට මුකුත් කරන්න හිතෙන්නේ නැහැ බං. කලන්න බෙලන්න හිතෙන්නේ නැහැ. දැන් උඹට තලන්න පෙලන්න හිතුන් නැති වුණාට උඹ බැඳලා සතියක් යද්දි උඹට ඕක මරන්න හිතෙනවා නේ නැතුව. මම ඉස්සෙල්ලා ඉන්නේ මගුලක් කතා කරන්න එපා. පරකම බාහුකම ගනු. දඹතෙන යුගයේ. ආව්. ගණි බල්ල වලගම්පා ගැම්ම ඇඟට. අපි ආවන පරපුරේ පොත්ත. ආව්. දැන් පල කරේට.